තමන් ආසම කරන දෙයක් කරමින් ඒකෙන් ආදායමක් උපයන්න පුළුවන් නම් කොච්චර හොඳද නේද? හොඳයි. අද අපි කතා කරන්න යන්නේ ඒ හීනේ ඇත්තක් කරගන්නේ කොහොමද කියලායි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේදී සාර්ථක ලාභ ලබන බ්ලොග් එකක් මුලේ ඉඳලම හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් බලන්නකෝ TikTok, Reels, Shorts හැම තැනම තියෙන්නේ වේගවත් කෙටි වීඩියෝ. ඉතින් හිතෙනව නේද මේ වගේ කාලෙක ඇත්තටම කවුද බ්ලොග් කියවන්නේ කියලා? බ්ලොග් කියන දේ දැන් ඉවර වෙලා ගිය කතාවක්ද? අපි බලමු ඇත්තටම කතාව මොකක්ද කියලා. ඒක ඇත්තටම සම්පූර්ණ වැරදි මතයක්. ඇත්ත කතාව තමයි බ්ලොග් කියන්නේ අදටත් ඔන්ලයින් ලෝකයේ තියෙන හරිම බලවත් මෙවලමක්. ඒ අයි කියලා දැනගත්තම සමහර විට පුදුම හිතෙයි. හිතන්නකෝ මෙහෙම. සෝෂල් මීඩියා කියන්නේ හරියට කුලියට ගත්ත ගයක් වගේ. ගෙදර අයිතිකාරයා ඒ කියන්නේ අදාළ ප්ලැට්ෆෝම් එක ඕනම වෙලාවක නීති වෙනස් කරන්න පුළුවන්. ඒත් බ්ලොග් එකක් කියන්නේ ඔයාටම අයිති ඉඩමක්. ඒ කියන්නේ නීති ඔයාගේ, පාලනය ඔයාගේ. ඔයා හදන්නේ වෙන කාගේවත් ප්ලැට්ෆෝම් එකක් නෙවෙයි. ඔයාගේම බ්‍රෑන්ඩ් එක, ඔයාගේම රාජධානියක්. හොඳයි. අද අපි මේ ගමන යන්නේ මෙන්න මේ විදිහට. මුලින්ම අපි බලනවා බ්ලොග් කියන දේ තාමත් වැදගත් කියලා. ඊට පස්සේ ලාභදායී මාතෘකාවක් තෝරගන්නේ කොහොමද? තවංගෙම වෙබ් අඩවියක් හදාගන්නේ කොහොමද? මිනිස්සු හොයන කන්ටෙන්ට් ලියන්නේ කොහොමද? ඒකෙන් ආදායමක් උපයන්නේ කොහොමද? සහ අවසාන වශයෙන් මේ ගමනට අවශ්‍ය ඉවසීම ගැනත් කතා කරනවා. හරි. එහෙනම් යමු අපේ පළවෙනි කොටසට. බ්ලොග් කියන්නේ පණේති දෙයක්ද නැති දෙයක්ද? ඒයි බ්ලොග් එකක් කියන්නේ කෙනෙක්ට තියෙන්න පුරුවන් වටිනාම ඩිජිටල් වත්කම කියලා අපි කියන්නේ. බ්ලොග් එකක් කියන්නේ ඔයාගේම ඔන්ලයින් මාලිගාවක් වගේ. හැමදේම ඔයාගේ පාලනය යටතේ තියෙන්නේ. ඒක තමයි ඔයාගේ බ්‍රෑන්ඩ් එකේ, ඔයාගේ කන්ටෙන්ට් එකේ කේන්ද්‍රස්ථානය වෙන්නේ. ඒ වගේම ඔයාටම කියලා ඔයාට ලැබි ප්‍රේක්ෂක පිරිසක් කෙලින්ම හදාගන්න පුරුවන්. අනික විශේෂම දේ තමයි ලංකාවේ සිංහලෙන් බ්ලොග් ලියන අයට තරංගය හරිම අඩුයි. ඇත්තටම මේක නම් රත්තරන් අවස්ථාවක්. හරි. දැන් අපි දන්නවා බ්ලොග් එකක් කොච්චර වටිනවද කියලා. එහෙනම් යමු ඊළඟ පියවරට. ලාභදායී මාතෘකාවක්, එහෙම නැත්නම් නිච් එකක් හොයා ගැනීම. සාර්ථක බ්ලොග් එකක අත්විවරම තමයි මේ. නිෂ් එකක් කියන්නේ මොකද්ද? හිතන්නකෝ මෙහෙම. ඔයා සුපර් මාකට් එකක් වගේ හැමදේම ගෙල ලියනවට වඩා විශේෂයෙන්ම රස චොක්ලට් විතරක් විකුණන කඩයක් වගේ වෙන එක. එතකොට වෙන්නේ මොකද්ද? චොක්ලට් වලට මාස අය ඔයාවෙම හොයාගෙන එනවා. හරි. එහෙනම් සාර්ථක නිච් එකක් හොයාගන්න රහස මොකක්ද? ඒක තමයි මේ තුනේ එකතුව. එකක් ඔයා ඇත්තටම ආස කරන දෙයක්. දෙක මිනිස්සු ගොඩක් හොයන දෙයක්. තුන සල්ලි හොයන්න පුළුවන් දෙයක්. අන්නේ තුනම එකට කැපෙන තැන තියෙනවානි. අන්න ඒක තමයි ඔයාගේ ගෝල්ඩ් මයින් එක. හොඳයි. ලංකාවට ගැලපෙන නිෂ් අදහස් ටිකක් ගැන හිතුවොත් සමහර විට ලංකාවේ හැංගිච්ච ලස්සන තැන් ගැන ට්‍රැවල් බ්ලොග් එකක්. එහෙමත් නැත්නම් අම්මගේ රහස් වටෝරු ටික දාලා හදන කෑම බ්ලොග් එකක්. හිතන්නකෝ ලංකාවේ අපිටම හරියන විදිහට සල්ලි කළමනාකරණය ගැන කියලා දෙන බ්ලොග් එකක්. මේවට ලොකු ඉල්ලුමක් තියෙනවා. හරි. නිෂ් එකත් හරි. දැන් අපි හදන්න යන්නේ අපේ ඩිජිටල් ගෙදර. ඒ කියන්නේ අපේ බ්ලොග් එක හදන්න හරිම ප්ලැට්ෆෝම් එකයි, ටූල්ස් ටිකයි තෝරගන්න. මේක හිතන තරම් අමාරු දෙයක් නම් නෙවෙයි. ප්ලැට්ෆෝම් එකක් තෝරගන්නෙද්දි ඇත්තටම විකල්ප දෙකක් ගැන හිතන්න එපා. wordpress.org තමයි රජා. මොකද එතනදී සම්පූර්ණ නිදහස, සම්පූර්ණ පාලනය ඔයාගේ අතේ. wordpress.com කියන්නේ සීමාවන් ගොඩාක් එක්කෙන ලේසි විකල්පයක්. හැබැයි මේ ගමන දුර යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන wordpress.org. හරි. wordpress.org එක වැඩ පටන් ගන්න අපිට අත්‍යවශ්‍ය දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි domain name එක. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ ඔයාගේ අනන්‍යතාවය, ඔයාගේ ඇඩ්‍රස් එක. දෙවෙනි දේ තමයි web hosting. ඒ කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එකේ ෆයිල්ස් කිට තියලා තියෙන ඉඩම වගේ. ඩොමේන් නේම් එකකට අවුරුද්දකටම යන්නේ $10ක් 15ක් වගේ. හරිම පොඩි ගාණක්. ඒ කියන්නේ ඇත්තට මේක දවසකට කෝපි එකකටවත් යන ගාණක් නෙවෙයි. වෙබ් හොස්ටිං වලට එහෙමයි මාසෙකට $3ක් 5ක් වගේ මුදලකින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ මාසෙට එකපාරක් කන කෑම එකක ගානට ඔයාට ඔයාගේම වෙබ්සයිට් එකක් පවත්වාගෙන යන්න පුළුවන්. හරි. අපේ ඩිජිටල් ගෙදරත් හැදුවා. දැන් තියෙන්නේ ඒකට මිනිස්සු ගෙන්න ගන්න එක. ඒ කියන්නේ Google එකේ උඩටම එන විදිහේ කන්ටෙන්ට් හදන හැටි බලමු. බ්ලොග් ලෝකේ තියෙන අංකයේ නීති තමයි මේ. content is king. ඒ කියන්නේ අන්තර්ගතය තමයි රජා. ඔයාගේ කන්ටෙන්ට් එක වටිනවා නම් අනිත් හැමදේම ඉබේම හරියනවා. හොඳ කන්ටෙන්ට් එකට යතුරු තුනයි තියෙන්නේ. පළවෙනි එක හැම වෙලේම ප්‍රයෝජනවත් වෙන්න. කාගේ හරි ප්‍රශ්නකට උත්තරයක් දෙන්න. දෙවෙනි එක
SEO ඒ කියන්නේ search engine optimization වල මූලික දේවල් ටික ඉගෙන ගන්න. එතකොට තමයි Google එකේ ඔයාව හොයාගන්න ලේසි වෙන්නේ. තුන්වෙනි එක ස්ථාවර වෙන්න. අඩුම සතියකට එක post එකක් වගේ දාන්න පුළුවන් නම් නියමයි. හරි දැන් තමයි ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ කොටසට එන්නේ. අපි මේ හදාගත්ත blog එකෙන් ආදායමක් උපයන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන් ක්‍රම 3ක් ගැන කතා කරන්න පුළුවන්. එකක් තමයි display ads. Google AdSense වගේ සේවාවක් හරහා ඔයාගේ blog එකේ දැන්වීම් පෙන්නලා ආදායමක් ගන්න එක. දෙවෙනි එක affiliate marketing. ඒ කියන්නේ දරාස් වගේ තැනක තියෙන භාණ්ඩයක් ගැන ලියලා ඒ link එකෙන් කවුරු හරි එක ගත්තොත් ඔයාලට commission එකක් ලැබෙනවා. තුන්වෙනි සහ වැඩිම ලාභයක් තියෙන ක්‍රමය තමයි ඔයාගේම e-books, courses වගේ digital products හදලා විකුණන එක. හොඳයි. අපි දැන් හැමදේම කතා කළා. අවසාන වශයෙන් හැබැයි වැදගත්ම දේ මේක මැරතන් එකක්, ස්ප්‍රින්ට් එකක් නෙවෙයි. සාර්ථකත්වය ගැන යථාර්ථවාදී බලාපොරොත්තු තියාගන්න එක හරිම වැදගත්. මේක හොඳට මතක තියාගන්න බ්ලොග් එකක් පටන් ගන්නවා කියන්නේ මැරතන් එකක් දුවනවා වගේ මීටර් 100 දුවනවා වගේ නෙවෙයි. එක රැයකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. ඉවසීම සහ දිගටම කරගෙන යන එක තමයි දිනුමට තියෙන එකම පාර. ඇත්තටම මේකෙන් ගන්න තියෙන වැදගත්ම දේ තමයි සාර්ථකත්වයට කාලයේ දිගටම කරන මහන්සියයි ඕනේ. දවස් වලින් නෙවෙයි මාස ගානකින් තමයි ට්‍රැෆික් එකයි ඔතොරිටි එකයි හැදෙන්නේ. හැබැයි මේ කැපවීම කළොත් ඔයාගේ විනෝදාංශය ඔයාට දිගටම ආදායමක් ගෙන බලවත් මැෂින් එකක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලඟ තියෙන මොන වගේ විශේෂ දැනුමක්ද මේ ලෝකයේත් එක්ක බෙදා ගන්න යන්නේ?